ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ මගේ YouTube channel එකෙන් අලුත්ම වීඩියෝ එපිසෝඩ් එකත් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 සහ 26 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ නිල ක්‍රියාපටිපාටිය. මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තිබිය යුතු අවම සුදුසුකම් සහ ආයුධම්පත් යොමු කළ යුතු ආකාරය සහ කාල සීමාවන් පිළිබඳව මේ වීඩියෝ එකදී පැහැදිලි කරනවා. ඒ වගේම විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා තිබිය යුතු අත්පොත ලබා ගන්න ආකාරය සහ විවිධ පාඨමාලා සඳහා තිබිය යුතු යුනිකෝඩ්ස්, ඒ කියන්නේ විශේෂ කේත සහ ප්‍රායෝගික පරීක්ෂණ පවත්වන ආයතන පිළිබඳව සහ ආයුධම්පත් යොමු කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු සහ ඇතැම් පාඨමාලා සඳහා තිබිය යුතු විශේෂ සීමාවන් පිළිබඳව මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. 2025-2026 විශ්වවිද්‍යාල ප්‍රවේශය. ඇත්තටම මේක හැමෝගෙම ජීවිතවල මාරම තීරණාත්මක කඩේමක් නේද? පොඩි හරි අතපසුවීමක් වුණොත් අවුරුදු ගානක මහන්සිය වතුර යන්න පුහන්. ඉතින් මේ සංකීර්ණ දැඩි ප්‍රවේශ ක්‍රියාවලිය හරියටම ගොඩ දාගන්නේ කොහොමද? අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්නේ අන්න ඒ ගැනයි. කිසිම වැරද්දක් නොවෙන්න මුලින් නම් මේක තේරුම් ගමු. හැබැයි ඊට කලින් එක දෙයක් පැහැදිලි කරන්න ඕනේ. අද අපි මේ කතා කරන හැම කරුණක්ම හැම නීතියක්ම අරගෙන තියෙන්නේ කෙලින්ම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල මාර්ගෝපදේශ සහ අත්පොතෙන්. ඒ කියන්නේ මේ තොරතුරු 100%ක්ම නිලයි. කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. හරි, අපි බලමු මේකදී අපිට යන්න තියෙන පියවර මොනවාද කියලා. 1. අවම සුදුසුකම්. 2. කාලරාමුව සහ ගාස්තු. 3. ආයුධම් කරන ක්‍රියාවලිය. 4. යුනිකේත හැවත් යුනිකෝඩ්ස් සහ අවසාන වශයෙන් ප්‍රායෝගික පරීක්ෂණ සහ විශේෂ අවස්ථා. මේ ටික තමයි අද කතා කරන්නේ. එහෙනම් අපි යමු පළවෙනි පියවරට, අවම සුදුසුකම්. විශ්වවිද්‍යාලයකට යන්න නම් තියෙන මූලිකම දේ තමයි උසස් පෙළ. ආයුධම් කරන්න නම් අනුමත විෂයන් තුලකට එකම වාරයකදී අවම වශයෙන් S සාමාර්ථ 3ක්, ඒ කියන්නේ සාමාන්‍ය සාමාර්ථ 3ක් අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ. වෙන වෙනම වාරවලදී විෂයන් පාස් වෙලා මේකට ආයුධම් කරන්න බෑ. ඊළඟට තමයි ගොඩක් දෙනෙක්ට වරදින තැන. මේ 30 කඩයිම. උසස් පෙළ විෂයන් 3ක් පාස් වුණත් වැඩක් නැහැ. සාමාන්‍ය පොදු ප්‍රශ්න පත්‍රයෙන්, ඒ කියන්නේ common general test එකෙන් අවම වශයෙන් 30 ලකුණු අරගෙන නැත්නම් එහෙම වුණොත් කිසිසේත්ම විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බෑ. හැබැයි බිය විය යුතු නෑ. පළමු පාර මේක බැරි වුණොත් විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට දෙන අවස්ථා 3 ඇතුළත ඊළඟ අවුරුද්දක මේ පොදු ප්‍රශ්න පත්‍රයට විතරක් ලියලා 30 කඩයිම පහු කරන අවස්ථාව තියෙනවා. දැන් අපි කතා කරමු දෙවනි කොටස. කාලරාමුව හා ගාස්තු. මේවා හරියටම දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. මේ දිනවකවානු මගහැරෙනවා කියන්නේ සරලවම මුළු අධ්‍යයන වර්ෂයම වතුරේ ගියා කියන එක. 2026 අප්‍රේල් 28 ඉඳලා ඔන්ලයින් ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. හැබැයි අවසාන දිනය තමයි 2026 මේ 19. මේක හොඳට මතක තියාගන්න. මේ දිනේ කිසිම හේතුවක් මත වෙනස් වෙන්නේ නැහැ. මේ 19න් පස්සේ දාන කිසිම ඇප්ලිකේෂන් එකක් බාරගන්නේ නැහැ. හැබැයි අයදුම්පත යවුවට පස්සේ තමන්ගේ යුනිකේත අනුපිළිවෙල වෙනස් කරන්න ඕනේ නම් අවසාන දිනයෙන් පස්සේ තවත් සති 2ක කාලයක් දෙනවා. ඒක විතරයි කරන්න පුරුවන්. අයදුම් කරද්දී ප්‍රවේශ අත්පොත වෙනුවෙන් රුපියල් 1000ක ගාස්තුවක් ගෙවන්න ඕනේ. මෙතනදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ දේ තමයි මේ මුදල ගෙවන්න ඕනේ ලංකා බැංකුවේ නම් කරලා තියෙන ගිණුමකට විතරයි කියන එක. ඒ වගේම මුදල් ගෙවුවට පස්සේ ලංකා බැංකුවෙන් දෙන රිසිට් එක පරිස්සම් කරගන්න. ඒක ඇප්ලිකේෂන් එකත් එක්ක යවන්න අනිවාර්යයි. තුන්වෙනි කොටස. අයදුම් කරන ක්‍රියාවලිය. කොහොමද මේක හරියටම කරන්නේ? මේ ක්‍රියාවලිය ප්‍රධාන පියවර 4කට බෙදන්න පුළුවන්. පළවෙනි එක ugc.ac.lk වෙබ් අඩවියට ගිහින් ඔන්ලයින් අයදුම්පත පුරවන එක. දෙවෙනි එක ඒ පුරවපු අයදුම්පත A4 කොළවල print කරගන්න එක. තුන්වෙනි එක ඒකේ අදාළ තැන්වල අත්සන් කරලා අර කලින් කියපු ලංකා බැංකු රිසිට් එක අලවන එක. අන්තිම පියවර තමයි මේ සම්පූර්ණ ලියවිල්ල ලියාපදිංචි තැපෑලෙන් UGC එකට, ඒ කියන්නේ ප්‍රතිපාදන කොමිෂන් සභාවට යවන එක. අන්තර්ජාල පහසුකම් නැති කෙනෙක් ඉන්නව නම් කලබල වෙන්න එපා. දිවයින පුරා තියෙන නැනසල විවෘත විශ්වවිද්‍යාල ප්‍රාදේශීය මධ්‍යස්ථාන නැත්නම් තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන හරහා නොමිලේම මේ පහසුකම ලබා ගන්න පුළුවන්. මෙන්න මේක නම් හොඳටම අහගන්න. මේක ලොකු අනුතුරු වෙන්ගිවීමක්. යම්කිසි අයදුම්කරුවෙක් මීට කලින් රජයේ විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදියට ලියාපදිංචි වෙලා හිටියානම් ඒ තොරතුරු හංගලා ආයෙත් අයදුම් කළා වැඩක් නැහැ. එහෙම තොරතුරු හංගලා අහු වුණොත් අයදුම්පත එවෙලම අවලංග වෙනවා විතරක් නෙවෙයි, අනාගතයේ විශ්වවිද්‍යාලයකට යන්න තියෙන අයිතියත් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා.
හතරවෙනි කොටස. මේ සම්පූර්ණ ක්‍රියාවලියම වැදගත්ම දේ යුනිකේඩ්. එමත් නැත්නම් යුනිකෝඩ්ස්. ඇත්තටම මේක තමයි මුළු ඇප්ලිකේෂන් එකේම සංකීර්ණතම සහ තීරණාත්මකම තැන. මුලින්ම බලමු මොකද්ද මේ යුනිකේතයක් කියන්නේ කියලා. සරලව කිව්වොත් මේක නිශ්චිත විශ්වවිද්‍යාලයක හෝ මණ්ඩපයක තියෙන නිශ්චිත පාඨමාලාවක් හඳුනා ගන්න දෙන අනන්‍ය සංකේතයක්. ඒ කියන්නේ අංකයක්. උදාහරණයක් විදිහට මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පාඨමාලාවට එක කේතයක්, කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පාඨමාලාවට තව කේතයක්, අන්න ඒ වගේ. දැන් මේ ඉලක්කම දිහා බලන්න 200 550යි. මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට ජාතික විශ්වවිද්‍යාල 16ක්, මණ්ඩප 2ක් සහ උසස් අධ්‍යාපන ආයතන 2කින් උපාධි පාඨමාලාව 121ක් දෙනවා. මේ ඔක්කොම ගත්තාම අයදුම් කරවෙකුට තෝරගන්න පුළුවන් යුනිකේත 255ක් තියෙනවා. මේක මාරම ලොකු තේරීමක් නේද? මෙතන තමයි ගොඩක් අයට වරදින්නේ. මේ කේත පෙළ ගස්වන්නේ කොහොමද? එකම නිවැරදි ක්‍රමය තමයි තමන්ගේ සැබෑ කැමැත්ත අනුපිළිවෙලට විතරක් කේත සටහන් කරන එක. තමන් වැඩියෙන් මාස පාඨමාලාව අංක 1, ඊළඟට ආසේක අංක 2 ওই විදියට. කිසිම වෙලාවක ගිය අවුරුදු වල කඩයිම් ලකුණු එහෙමත් නැත්නම් Z ස්කෝර් එක අනුමාන කරලා කේත පෙළ ගස්වන්න එපා. සිස්ටම් එකෙන් ස්වයංක්‍රීයව ලකුණු අනුව ඉහළම කැමැත්තට තමයි ළමයාව ඇතුළත් කරන්නේ. ඉතින් කැමැත්ත වෙනස් කරලා ලියලා තිබුණොත් යන්න වෙන්නේ තමන් අකමැතිම පාඨමාලාවකට වෙන්න පුරම්. අවසාන කොටස 5. ප්‍රායෝගික පරීක්ෂණ සහ විශේෂ අවස්ථා. සමහර කෝස් වලට උසස් පෙළ Z-ස්කෝර් එක විතරක් මදි. උදාහරණයක් විදිහට මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යාව, එහෙමත් නැත්නම් කැලණිය සෞන්දර්ය කලාව වගේ විශ්වවිද්‍යාලවල තියෙන සංගීත, නර්තන, නාට්‍ය සහ ක්‍රීඩා විද්‍යා පාඨමාලාවලට අනිවාර්යෙන්ම ප්‍රායෝගික නැත්නම් යෝග්‍යතා පරීක්ෂණ පාස් වෙන්න ඕනේ. හැබැයි මේකට අර UGC ඇප්ලිකේෂන් එකෙන් බෑ අදාළ විශ්වවිද්‍යාල පුවත්පත්වල දාන දැන්වීම් බලලා ඒ විශ්වවිද්‍යාලවලට වෙනමම අයදුම් කරන්න ඕනේ කියන එක අමතක කරන්න එපා. තවත් විශේෂ නීති කිහිපයක් තියෙනවා. SLIAT හරහා HND කරන නැත්නම් NAIT NDES පාඨමාලා කරන අය ඉන්නවනම් අලුතින් විශ්වවිද්‍යාලයට යන්නේ ඒගොල්ලෝ දැනට ඉගෙන ගන්න ආයතනයෙන් අදාළ අවසන් දිනයට දවස් 60කට කලින් තම ලියාපදිංචිය නිල වශයෙන් අවලංගු කරගන්නම ඕනේ. ඒ වගේම අපි කලින් කිව්වා වගේ දැනටමත් විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශික්ෂකෙක් නම් දැඩි බාධාවන් තියෙනවා. තව ලොකු අප්ඩේට් එකක් තමයි 2025-2026 වර්ෂය සඳහා ගම්පා වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය ඖෂධ සම්පත් සෞඛ්‍ය සංචාරක කළමනාකරණය වගේ පාඨමාලා 6ක් తాවකාලිකව අතිටුවලා තියෙන එක. ඉතින් මේ ඔක්කොම කතා කළාම පැහැදිලි වෙන එකම දේ තමයි මේ නීති රාමුව කොච්චර තදද කියන එක. යුනිකේට තෝරණ එකේ ඉඳන් කලින් ලියාපදිංචි වීම දක්වා හැම උපදේශක්ම අකුරටම පිළිපදින්න ඕනේ. මේ දේවල් මෙච්චර දැඩි කරලා තියෙන්නේ කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවි ඊටමත් විනිවිද භාවයෙන් මේ වැඩේ කෙරෙන්න ඕනේ නිසා. ඔන්න දැන් ඔක්කොම තොරතුරු තියෙනවා. විකල්ප 255ක් කියන්නේ අනාගතයට යන්න පුළුවන් පාරවල් 255ක්. හැබැයි තීරණයක් ගද්දී මාරම පරිස්සම් වෙන්න ඕනේ. Tamanට ඇත්තටම යන්න ඕනේ කොහාටද? මොකද්ද Tamanගේ හීනේ? මේ නීතිය ඇතුළේ ඉනිගෙන ඊ යුනිකේට ටික හරියටම පෙළගස්වන්නේ කොහොමද? මේ විග්‍රහය ඉවර කරද්දී Tamanගේ අනාගතය ගැන හිතන්න ඉතුරු වෙන ලුකුම ප්‍රශ්නේ මේකයි. ඉතින් නිවැරදි තීරණය අරගෙන සාර්ථක අධ්‍යාපනික ගමනකට ලෑස්ති වෙමු නේද?